Good morning. Morning. Dahil isa gahala yang. ආයෙකින් බැරි වෙලාවක්වත් අවිස්සුනොත් එහෙම මේ පාරේ යන්න නම් හම්බ වෙන්නේ නැහැ. පාතියක් උඩ දාමු. පාතියක් උඩ දාමු. අදත් තවත් සංචාරයක් කරන ගමන් ඉන්නේ. දැනට මම ඉන්නේ බදුල්ලෙන් ඇල්ල පාරේ. ඒ කියන්නේ බදුල්ල පණ්ඩාරවැල මාර්ගයේ. ඉතින් මගේ මිත්‍රයෝ දෙන්න තේජ්ජයයි වජිරමල්ලි. තේජ්ජයව නම් ඔයාලා දන්නවා. වජිරමල්ලි අපිට ෆස්ට් ටයිම් හම්බුනේ අපේ අවාරේ පිළිපා කරුණා වගේ. අපිට මාර විදියට උදව් කරා. ඉතින් ඒ දෙන්න දැනට කුඹල්වැල ටවුන් එකේ ඉන්නවා. අපි ඒ පැත්තට යමු. නුවරේට 50යි බණ්ඩාරවැලට 21යි. මං හිතන්නේ මම ඉන්නේ ආලියල ටවුන් එකේ. ඊට පස්සේ තමයි හම්බ වෙන්නේ කුඹල්වැල ටවුන් එක. ඉතින් අපි අද යන්න කියලා යන්නේ දවස් දෙකක සොඳුරු සංචාරයක්. වැඩි විස්තර අපි අයියව හම්බ වෙලාම කතා කරමු. ඉතින් ඉතින් බාන්දරින් මාවා එන මාර්ගයත් මාරම ලස්සනයි. පොළොන්නරුවේ ඉඳලා බදුල්ලට මහියම් දෙයට කන්නේ මහියංගනේ හරහා බදුල්ලට මාරම ලස්සන වීඩියෝ එකක් තියෙනවා උදේට. දැන් වෙලාව උදේ 8යි 20ට විතර වගේ ඇති. දුම්රිය ස්ථානය ආලියල. අතන පල්ලෙහාටම ආලියල දුම්රිය ස්ථානය තියෙන්නේ.
ඉතින් අයියා හැම ටවුන් එක පාස් කරලා ඉස්සරහා ඉන්න කතාවක් තමයි කිව්වේ. පොඩ්ඩක් බලාගෙන යන්න. වව් මාරම ලස්සන view එකක් තියෙනවා. අන්න අර උඩ ගැලලට ගිනි තියලා වගේ. මේ ඉන්නේ චරිත දෙක. good morning. මොහරි good morning. ඉතින් මොකෝ වෙන්නේ? ආවා වෙලාවට එන්න දැනගන්න ඕනේ මල්ලියෝද වෙලාව ගන්න මේ පොඩ්ඩක් විනාඩි 20ක් විතර පරක් වුණා. කවුද? මම. ගෙදර ඉඳලා ආවේ අයියා. ගෙදර ඉඳලානේ. ඒ හින්දා පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි අද කොහෙද යන්නේ? අපි නෑ තාම කිව්වේ නෑ. ඒක ඒක තමයි. අපි අද රෝඩ් ට්‍රිප් එකක් යන්න කියලා යන්නේ. ඉතින් එහෙනම් තව ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා නේ බලන්න අපිට. රෝඩ් ට්‍රිප් එකක් කියවට තියෙනවා පොඩි. ඔව් පොඩි මේකකුත් තියෙනවා. ඉතින් එහෙනම් ඒක තමයි හරියටම රෝඩ් ට්‍රිප්. රෝඩ් ට්‍රිප් එක. අද පොඩ්ඩක් ඇවිදලා කරලා. එහෙනම් අයියා අපි යන් ඉමු. ගන්නත් එපානේ. ඔව්. මොනවාරි පොඩ්ඩක් කාලා අපි එහෙනම් යන්. ටවුන් එකේ මොනවද ඉස්සරහින් ගමුනේ. රජමහා විහාරස්ථානය. ඉතින් පාර දෙපැත්තෙන්ම තියෙනවා. ඒක තමයි කරන්නේ නැහැ. ඒක ලකුවක් දාලා යන්න. බඳුල්ලේ ඉඳලා බණ්ඩාරට යන මාර්ගේ තමයි දෝ බංගල තියෙන්නේ. අපි එතන පොඩ්ඩක් නතර වෙලා එකක් දැම්මා. ඊට පස්සේ අපි දැන් ආයෙ යන්න කියලා. ලස්සන තැනකින් යා. 10 20 ගහමු. 10 20 ගහමු. ඔව්. පීයන පැත්තේ. ඈ? 10 20 ගහලා යන්. මේ පාතියක් උඩ දාමු. පාතියක් උඩ දාමු. ආදියක් දෙනකො කොහොමද දාලා ගන්න? ආදියක් තාම මොකද කියන්නේ? ආදියක් නෑනේ ඔයි.
ගොඩක් අවුව වැටීගෙන එනවා. හමුතලේ දියතලාව. හමුතලට කිලෝමීටර් 9යි, දියතලාවට කිලෝමීටර් 5යි. ඔක්කොම කපුවා. හා? ට්‍රිපල් ලිරිත් ගහලා. ඒකනේ. ට්‍රිපල් ලිරිත්. කොහොම ධම්මඩ සීරි. පඹර නාදේ ඇසෙන මානේ අර කොට්ට කීයක් තියෙනවද? මේකෙත් තියෙනවා. මොකද කියන්නේ බබර කපමුද? හා? ගහකට නගියද? මේ දානවල. කොණ්ඩක දැම්මනම් හරි ළඟට. අම්මෝ මේ එක වදයක් නම් කවන්න ඈ. තියෙන ගාන හිතා ගන්නවකෝ. හොඳලාට කොයිද ළඟ හොස්පිටල් එක? යන්නේ නම් අපි. මේ ගහේ මාර විදියට දෙවර තියෙනවා. සමහරක් ඒවල සත්තු නෑ, ඒ දෙඹරු නෑ. සෑහෙන්න මේ ඒවල දෙඹරු ඉන්නවා. ඒ ගහේ යහපත් ගහේ ගස් දෙකේ ඉන්නවා. ඉතින් මොන ගහෙද තියෙන්නේ? මේක දුම්බර විමානයක් වගේ. ඉතින් බැරි වෙලාවක්වත් විශ්ුනොත් එහෙම මේ පාර යන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් නම් අපි මේ සියතලාව පැත්තට යන්නේ. සියතලාවෙන් අයහුවා බොරුවක් කරලා දාන්න ඕනේ කියලා. අයගේ ආවෙත් වෙනවා. අපිට විවාහරේ හදන කතාවක් කිව්වා. හරි ඒකලක් කන්න ඕන දාන්න කෑවෙනවා. දාන්න කරලා හරි කමු.
ඉතින් අපි අතන පොඩි ෆොටෝ ෂූට් එකක් දැම්ම අතන වයිබ් එකක් තියෙනවා මාර ලස්සන වයිබ් එකක්. පල්ලෙහාට පොඩි view එකක් තියෙනවා. ඊට දැන් ඉතින් අපි දුන්නා ආය යනවා. උදේ කෑම ගන්න. තාම කෑවේ නැහැ. ඉතල මේ කැලල මිස් කළා තමයි අර පැත්තට දාන්න ගියේ. ඊට සජා කිව්වා මේ පැත්තෙන් යම් මේ ටිකත් පොඩ්ඩක් බලාගෙන කියලා. ලස්සනයි මේ ටික. ලස්සනයි කිව්වා. මීටුම් බානවද? Orlando. Baiku එක තමයි හරියට ගන්න. ඊට අපිට වැඩි බයික් එකක් ගන්න බැරි වුණා. අපි ගියම හයික් ටිකක්. ඉතින් අද වෙනසකටත් එක්ක අපි හිතුවා බයික් එකක් පොඩ්ඩක් දාගන්න ඕනේ කියලා.
නැත්නම් මෙතන මේ උඩ කොවන්නක් උඩ එහෙම නැත්නම් කැලෑවක එහෙම නෙවෙයි හිටියේ. හැමදාම එක විදිහට ඉන්න බෑ. ලෝකය වෙනස් වෙනවා, අපිත් වෙනස් වෙනවා. ඒක නිසා අපි අද තෝරගත්තා. ඉතින් වයි දැන් අඩුයිද කොහෙද? මේක නම් ඕගොල්ලෝ අපිට යන පැත්තට නෑ නේද? අපි දැන් යන්න කියලා යන්නේ ලස්සන තැනක් බලන්න. අපි පොඩ්ඩක් ඉතින් නාන්න කියලා යන්නේ. ඉතින් අපිට තව අය කෙනෙක් හම්බුණා. එයාත් එක්ක අපි යනවා මේ වගේ සුන්දර මාර්ගයක. අයියා අපි ඉන්නේ කොහෙද කියලා? නෑ තාම කිව්වේ නෑ. අපි ඉන්නේ බොරලන්ද ගම්මානේ. බොරලන්ද. දැන් අපි කොහෙද යන්නේ? සමහරු දන්නේ නැති ගොඩක් ප්‍රසිද්ධ නැති අප්‍රසිද්ධ තැනක් මෙතන. ගිහින් බලමුනේ. ඊළ බලමු අපි. ඉස්සර කියමු. යා. දැන් අපි දෙන්නටම යන්න බැරි. අමාරුයි. අපි පොඩි වැඩිනේ. කිලෝමීටර් 3ක් විතර යන්න දෙනවද? කිලෝමීටර් ඈ? මේ පල්ලෙහා තියෙන්නේ ගොවිතැන් කරපුවා. මේ ටික නම් මොකුත් නැහැ. අපි එන ටික අර මුල් ටිකේ තිබ්බා. කැරට් වගේ දේවල්. මේ ටික අසන්න ගලවලා. ඉතින් අපි මේ යන්නේ. මම ගිහලා නැහැ. අය කලින් ගිහලා තියෙනවා. ලස්සන අමුණක් තියෙනවා. කවුරුත් මේකට යන්නේ නැහැ. වැඩිය බොරලන්දේ තියෙන්නේ මේක. ඉතින් වෙන පැත්තට ගිහලා ලස්සන බලමු. ඉතින් පේනද? සුන්දර මාර්ගයක තමයි යන්න දෙන්නේ. මේ මම ගන්නේ වතුර යන්නේ ඉන්නේ. Ahora es que dia ini ada rasa ya ini arah apa sih yang kita tahu nggak ya dulu dia bukan dah ඒක තමයි. ඉතින් බාට දාගෙන ඉන්න එපා කියන්නේ ඔන්න ඔකට තමයි. බාට දෙක කරනවා. උඩලිනෝනේ එකෙක් හිටියා
ඉතින් කවුරුත් මේ තැනට ගිහිල්ලා නැහැ. මට හිතෙනවා ලස්සනට ඇති කියලා. මොකද මේ තියෙන පරිසරයත් එක්ක අනිවාර්යෙන් ලස්සනට තියෙන්න ඕනේ එක. ඉතින් වජිරමල්ලි ඉස්සරහ යනවා. තේජ්ජයයි අසිතයයි පිටිපස්සෙන් මම මැද යනවා. මේක රක්ෂිතයක්. මේ දවස්වල රක්ෂිත වලට පොඩ්ඩක් ඇතුළු වෙද්දි හොයලා බලලා ඇතුළු වෙන්න. මම දැක්ක මේ දවස් ටිකේ ට්‍රැවල් කරපු කට්ටියකට කියන්නේ කණ්ඩායම් ගොඩකට විශාල ප්‍රශ්නයක් මතුවුණා. දැනට මම දන්න විදිහට ගැරන්ඩියල්ලත් යන්න දෙන්නේ නැහැ බහලා. ගුප්ත පරිසරයක් තියෙන්නේ. ඉතින් ඉස්සරහා තියෙනවා පොඩි දියැලක්. වව්. බලන්නකෝ. ලස්සන කොහොමද කියලා. අපි දැන් පොඩ්ඩක් නාගන්න කියලා. අපි මෙතන තමයි ආවේ. මෙතෙන් තව උඩත් එකක් තියෙනවා. දැන් අපිට පොඩ්ඩක් වෙලාවත් මති හින්දා ඒක පිට හයික් එකකුත් තියෙනවලු. අපි බැලුවේ මාර සීතලයි. සම්බෝ. මෙතනින් පොඩ්ඩක් එළවගන්න. හොදගෙන අපි අපේ අද රාත්‍රී නවාතැන් පොළ හොයාගෙන යන ගමන් ඉන්නේ.
අපි නතර වෙන තැනට ආවා. අතන මොන view එකක් තියෙනවා. අවුලක් නැහැ. අපේ ගානට ඒ බජට් එකට අත්තරම සෙට් වෙන තරම්. ඉතින් එහෙනම් අපි පටන් ගත්ත අපේ මොහිය ටුවර් එක. අයියා ඉන්නවා, වජිර මල්ලි ඉන්නවා. ඉතින් එහෙනම් අපි දෙපාරේ සුන්දරත්වය බලමු.